ඔයාගේ ෆස්ට් ජොබ් ඉන්ටර්වියු එකට යන්න හදන්නේ. එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට. ඉන්ටර්වියු එක සිලෙක්ට් කරගත්තා මෙන්න මෙදාට ඉන්ටර්වියු තියෙනවා එදාට එන්න කියලා ඔයාට කෝල් එකක් හරි ඊමේල් එකක් හරි ආවම ඔයා ඉන්ටර්වියු එකට යන්න කලින් ඔයාට කරන්න වැඩ ටිකක් තියෙනවා. මුලින්ම ඔයා ඉන්ටර්වියු වෙන කම්පැනි එක ගැන පොඩි රිසර්ච් එකක් කරන්න. කම්පැනි එකේ මැනේජ්මන්ට් එක ගැන, කම්පැනි එකේ හිස්ටරි එක ගැන, කම්පැනි ඔපරේෂන්ස් ගැන, ඒ වගේම කම්පැනි එකේ සෝෂල් මීඩියා පේජ් වල මොනවද වෙන්නේ කියලා බලන්න. මෙන්න මේ දෙයි කම්පැනි එකේ කල්චර් එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟට ඔයා ඇප්ලයි කරපු ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක ආයෙත් කියවන්න. ඒකේ තියෙන ජොබ් රෙස්පොන්සිබිලිටීස්, ජොබ් රික්වයර්මන්ට්ස් මොනවද? මෙන්න මේ දේවල් ගැන පොඩි රිමයින්ඩර් එකක් දාගන්න. අනිත් එක ඔයා දැනගන්න ඕනි කම්පැනි එකක් ප්‍රෙෂර් කෙනෙක්ගෙන් අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාගේ මූලික දැනුම, ඔයා කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් මොනවද? ඒ වගේම ඔයාට ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්න විසඳ ගන්න ආකාරය මේ දේවල් තමයි ඉන්ටර්වියු බෝඩ් එක ඔයාගෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ. ඊගාවක තමයි සාමාන්‍ය ඉන්ටර්වියු දාන කොමන් ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් විදිහට tell me about yourself, why should we hire you, where do you see yourself in 5 years? මෙන්න මේ කොමන් ප්‍රශ්න වල උත්තර දෙන්න ගෙදරදී පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා යන්න. ඊගාව එක තමයි ඉන්ටර්වියු එක දවසට ඔයාව හොඳට ප්‍රසන්ට් කරන්න. ෆෝමල් හරි කැෂුවල් හරි ඇඳුමක් නීට් එකට ඇඳගෙන යන්න. ඉන්ටර්වියු එකේ අහන ප්‍රශ්න වලට අයි කන්ටැක්ට් එක තියාගෙන පැහැදිලිව සරලව උත්තර දෙන්න. ඒ වගේම CV එකේ කොපි එකක් අරගෙන යන්න අමතක කරන්නත් එපා. අන්තිමට කියන්න තියෙන වැදගත්ම දේ තමයි ප්‍රෙෂර් කෙනෙක් විදිහට ඔයාගේ තියෙන උනන්දුව, ඉගෙන ගන්න තියෙන කැමැත්ත, ඒ වගේම ඔයාගේ පොසිටිව් තින්කින් එක. මෙන්න මේ දේවල් ඉන්ටර්වියු එකේදී හයිලයිට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාගේ ෆස්ට් ජොබ් ඉන්ටර්වියු එකට good luck.